හායි යාළුවනේ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔන්න අද මගේ ඔෆ් ඩේ එකේ ඔයගොල්ලන්ට vlog එකක් කරන්න ඕන කියලා හිතුවා. පුරාගේ එළියට බහිනකොටම හොඳටම ආවුවා. ඉතින් කමන්නේ මම සන්ග්ලාස් දෙකක් තරම් එළියට ආපු නිසා ඒක අවුලක් නැහැ. ඉතින් ඔන්න අද මං යන්නේ බුගීස් ස්ට්‍රීට් එකට. බුගීස් ස්ට්‍රීට් එක කියලා කියන්නේ සිංගප්පූර් ට්‍රැවල් කරන්න එන කෙනෙක්ට වටිනම තැනක්. ඇත්තටම shopping කරන්න යනවා නම් ඕගොල්ලන්ට එතන මඟ හරින්න පුළුවන් තැනක් නෙවෙයි. ඉතින් අද මම මේකට යන්න හිතුවේ ඇත්තටම ඔයගොල්ලෝ හින්දා. මට දවස නිසා ඇත්තටම ලොකු රෂ් එකක් නැහැනේ. ඒ නිසා මං හිතුවා එතනට ගිහින් ඔයගොල්ලන්ට ටිකක් ඒක ගැන කියන්න ඕනි කියලා. මොකද මේ වීඩියෝ එක සමහරට සිංගප්පූර් එන්න ඉන්න කෙනෙක්ට ගයිඩ් එකක් වෙයි කියලා මං හිතනවා. ඉතින් මම ඒකට යන්න මේ අද මං ඉන්න තැන ඉඳලා බස් එක ගන්න ඕනේ කියලා හිතුවා. ඒක තමයි මට තියෙන ඊසියස්ම වේ එක මේ බුගීස් ස්ට්‍රීට් එකට යන්න. ඇත්තටම බුගීස් ස්ට්‍රීට් එක කියලා කියන්නේ ඒක හැම වෙලේම ඕපන් වෙලා තියෙන කඩ ගොඩාක් තියෙන මාකට් එකක්. ඒක ඒ ස්ට්‍රීට් එකේ හැම තැනම තියෙන්නේ මාකට්ස්. එතකොට මේ එතන ඔයගොල්ලෝ ඉමේජින් කරලා බලන්නකෝ සාමාන්‍ය ලංකාවේ පොලක් වගේ එකක් හැම තැනම රෙදි ගොඩාක් තියෙන රෙදි කඩවල් ඇත්තටම. ඊට පස්සේ තව ඒ අතරින් පතර කෑම තියෙන තැන් තියෙනවා. ඊට පස්සේ ෆැන්සි අයිටම් තියෙන තැන් තියෙනවා. බෑග්ස් තියෙනවා, ෂූස් තියෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ට්‍රැවල් කරන්න එන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බුගීස් ස්ට්‍රීට් එනවම තමයි. හැබැයි ඉතින් මේ බුගීස් ස්ට්‍රීට් එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ටිකක් සල්ලි වැඩිපුර අරගෙන එන්න. මොකද ඒ තරමට එතනට ගියාම මේ නිකන් නම් එන්න හිතෙන්නේ නැහැ. හැබැයි මේ එතනට යන්න කලින් මේගොල්ලෝ ටෙම්පරරි දාපු ඕපන් මාකට් එකක් අපිට හම්බුණා. මෙතනත් රෙදි තිබුණා. ඊට පස්සේ තව හෝම්මේඩ් අයිටම්ස් තිබුණා. ඇත්තටම මම සර්ප්‍රයිස් වුණා. මේ හරිම චීප් එතන තිබ්බේවා. මේ තිබුණ චූටි අයිටම් ගොඩාක් තිබුණා. හරිම චීප්. මම ඉතින් ගත්තේ නැහැ. හැබැයි ඉතින් හිත හදාගන්න පොඩ්ඩක් ඉතින් ඒව අල්ලලා කරලා බැලුවා. මොකද ඉතින් ඒව අරගත්තයි කියලා ගොඩ ගහ ගන්න තැනකුත් නැහැනේ ඉතින්. ඔන්න ඉතින් මේ අමාරුවෙන් හරි ඉතින් හිත හදාගෙන ඒ ටික බලලා විතරක් ආවා. ඇත්තටම මාරම ලස්සන අයිටම්ස් ගොඩක් තිබුණා. එතනට ඉතින් ගොඩක් වෙලාව මම වෙන් කරන්නේ නැතුව මම දැන් මේ බුගීස් ස්ට්‍රීට් එකට යන හරිය තමයි ඉන්නේ. ඇත්තටම ඒ හරිය දෙපැත්තේ මේ පොඩි shops තියෙනවා. ඒ හරිය ඉතින් තියෙනවා මේ cheap බඩු. එතකොට මේ දැන් මේ තියෙන බුගීස් ස්ට්‍රීට් එක. මේ බුගීස් ස්ට්‍රීට් එකේ ඇත්තටම කවදාවත් සෙනග නම් අඩු වෙන්නේ නැහැ. ඒක weekdays ද weekends ද කියලා කිසිම වෙනසක් නැහැ. මම ඕගොල්ලන්ට පුළුවන් විදිහට මේ බුගීස් ස්ට්‍රීට් එකේ තියෙන මේ shops පෙන්නන්නම්. ඇත්තටම මාරම ඉන්ටරෙස්ටිං මේකට ආපු පළවෙනි දවසේ නම් මම හරියට ෂොක් වෙලා හිටියේ. මේ ඔක්කොම ටික ගෙදර අරන් යන්න ඕන වගේ එකක් තිබුණා. බලන්නකෝ මේ තියෙන බෑග් සෙක්ෂන් එකක්. මේ හරිය මේ බෑග්ස් තියෙන මේ ෂොප් කීපයක්ම තියෙනවා. ඇත්තටම මිල ගණන් ගත්තොත් එකකට එකක් වෙනස් නෑ. ඒ ෂොප් හැම එකේම එකම අයිටම් එකේ තියෙන දේවල් සේම් ප්‍රයිසස් තමයි යන්නේ. ඉතින් සමහර ඩිස්කවුන්ට් තියෙන අයිටම් තියෙනවා. මේ ඉතින් ඇත්තටම හොඳයි. gift එකක් දෙන්න වගේ. ඉතින් ඇත්තටම හොඳයි. මේ තියෙන soft toys තියෙන කඩයක් මේ shop එකට මම මාරම ආසයි. මේකේ තියෙන soft toys එහෙම මේ ලොකුවට ගණන් නැහැ. ඇත්තටම අනිත් මේ shops එක compare කරලා බලනකොට මේ shops වල මේ තියෙන මේ items ගොඩක් cheap. ඒ වුණාට ඒවා quality. ඉතින් මම මේ වෙලාවේ නම් ඇත්තටම මගේ හිත හදාගෙන තියෙන්නේ මොනවත් වැඩිපුර ගන්නෙ නැහැ කියලා. මේ මොකද මේකේ purpose එකම මේ වීඩියෝ එක මම කරන්නේ ඇයි ඔයගොල්ලන්ට මේ දේවල් පෙන්වන්නනේ. ඉතින් එහෙම එකේ මම මේ ගන්නෝ නැහැ කියලා හිතුවා. මේ තියෙන්නේ මේ ජෙන්ස්ලාට තියෙන මේ section එකක්. ඉතින් ඊට පස්සේ ගොඩක්ම තියෙන්නේ ඉතින් ලේඩීස්ලාට. ඉතින් ලේඩීස්ලාට ඇඳුම් ඉතින් හැමතැනම ගොඩක් තියෙනවනේ. ඉතින් මොකද ලේඩීස්ලා ගොඩක් ෆැෂනබල් නේ ඒකයි. ඉතින් ඔන්න මේගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මම මේව දිහා බල යනවා. මොකද මට ඒව ගන්න කිසිම උවමනාවක් මේ වෙලාවේ නැහැ. ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා ඉතින් මම මේ ඉතින් වීඩියෝ එක කරගෙන යන්නේ. මේ තියෙන්නේ ඉතින් මම හිතන්නේ මේ සමහර තැන් වල ඇත්තටම මේ ගොඩාක් cheap. මේවා නම් ගොඩක්ම cheap සහ ඒවා හරිම comfortable. මේ මම මෙතනින් නම් මේ trouser එකක් purchase කරා ඇත්තටම. මේ ඉතින් මේ එහෙම
එතන එක්ස්පෙන්සිව් වගේම සාමාන්‍යයෙන් අපිට afford කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. එතකොට මේ chocolate lovers-ට ඉතින් කියාපුම තැනක් මාරම මේ variations ගොඩක් තියෙනවා chocolates වලට. හැබැයි මම නම් chocolate කන්න එච්චර කැමති නැති නිසා ඒ chocolate වලට යන වියදම නම් මට නැහැ. ඉතින් මේ බලන්න ඔන්න Bugis Street එකෙන් එළියට ආවට පස්සේ තියෙනවා මේ ABC කියන shop එක. මේ ABC කියන shop එක මම ඕගොල්ලන්ට 100% recommend කරනවා. මේකට ඇවිල්ලා ඕගොල්ලෝ chocolates එහෙම purchase කරන්න මාරම ලාභයි. මේ ඇත්තටම මේ quality chocolate ඒ වගේම ගොඩක් ඔයගොල්ලන්ට මේ purchase කරන්න පුළුවන් අඩුවට. දැන් මේකේ තියෙන ගණන් බලුවහම ඊට වෙන තියෙන shop වල මීට වඩා ගණන් වැඩි වෙන්න පුළුවන්. ඇත්තටම මම Bugis Street එකට ආවොත් මගේ hobby එකක් විදිහට මම මේ ABC shop එකට එනවා. ඒකට හේතුව ඔයගොල්ලන්ට තව ටිකකින් පෙනෙයි මොකද කියලා. මේකේ මේ ඇත්තටම මම මේකට එන්නේ කෑම බීම ගැන බලන්න නෙවෙයි මෙන්න මේ වගේ ලස්සන item තියෙනවාද කියලා බලන්න. ඇත්තටම මම මේකට එන හැම දවසෙම මොනවා හරි අලුත් item එකක් ඒගොල්ලෝ ඇඩ් කරලා තියෙනවා සහ ඒවා super cheap. ඉතින් මම හරිම ආසයි ඒ දේවල් purchase කරන්න. මේ වෙලාවේ නම් ඉතින් ඇත්තටම මග් එකක් ගන්න ඕනේ කියලා තමයි හිතුවේ. ඊට පස්සේ ඔන්න මේ බලන්නකො මේ තියෙන floor mats ඊට පස්සේ towel ඒව මාරම ලස්සනයි. මේ මම floor mat දෙක තුනක්ම අරගෙන ගියා. ඉතින් වැඩිපුර අරගෙන ගිහින් කොහේ තියන්නද නේද? මේ තියෙනවා ඉතින් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් හරියම ඒගොල්ලෝ හරියම පිළිවෙලයි. ඒ price tags එතන දාලා තියෙනවා. ඉතින් මේ අපිට හරියම මේ ලේසි අද ඇත්තටම මේ crowd නැහැ මේ සෙනඟ නැහැ. ඒනට weekend එකක් වගේ වුණොත් එහෙම ඇත්තටම මේ shop එකේ ඇවිදින්නවත් මෙහෙම space එකක් නැහැ. මාරම සෙනඟක් ඉන්නේ. ඒ තරමට මිනිස්සු මේකෙන් බඩු purchase කරනවා. මේ soft drinks ගොඩක් වෙලාවට අපිට ඕනේ කියලා හිතෙන අපි ගෙදරට පාවිච්චි කරන බඩු ඇත්තටම එක තැනකින් ගන්නවා නම් අපිට මේ shop එකට ආවම අපිට ගන්න පුළුවන්. ඉතින් මම මේ ඔයගලන්ට පෙන්වන්න ඕන නිසා මේ ටක් ගාලා වීඩියෝ කරගෙන යන්න. මොකද මම අද මේ shop එකෙන් කිසිම දෙයක් purchase කරේ නැහැ. ඉතින් මම දැන් එතනිනුත් එළියට ඇවිල්ලා දැන් මේ යන පැත්තට තමයි ආපහු යන්න හදන්නේ. මේ හැබැයි මගේ මේන්ම පර්පස් එකකුත් තිබුණානේ ඉතින් මෙතනට එන්න. ඔයගලන්ට පෙන්නනවා වගේම මට උවමනා වෙලා තිබුණා මට මේ පළතුරු ටිකක් ගන්න. මේ ඔරෙන්ජ් එක මම කලින් try කරලා තියෙනවා. මේ හරිම මේ sweet. ඉතින් මම ගත්තා. මේ කිලෝ එකක් ගත්තා. ඔෆර් එකකුත් තියෙනවා 2.50යි අද. මේ ඔයගලන්ට පේනවා නේද මේ සෙනඟ? මේ ඔක්කොම මේ පොලිමේ ඉන්නේ මේ දූරියන් කන්න. ඇත්තටම මම නම් දූරියන් ලවර් කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම ඒගොල්ලන්ට කන්න දීලා මම ඇත්තටම මගේ වැඩේ කරගන්න මේ පැත්තෙන් ආවා. මම නම් ඉතින් මෙහෙම ගොඩක්ම ගන්නෙ මේ ඇපල් තමයි. මොකද මං ඇපල් ඊට පස්සේ ඔරෙන්ජ් ඊට පස්සේ මං ආයෙ කනවා නම් ගොඩක් වෙලාවට වෝටර්මෙලන් වගේ දේවල් තමයි ගන්නෙ. ඊට වඩා නම් මම පළතුරු උනත් මහ ලොකුවට ගන්නෙ නැහැ. ඉතින් මං ඔන්න දැන් ඇපල් පැකට් දෙකක්ම ගත්තා. මේ එතකොට මට ටික දවසක් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඉතින් මගේ බඩු ටිකත් අරගෙන ඔයගොල්ලන්ට Bugis Street එකත් පෙන්නලා ඉතින් දැන් මම මේ ආපහු ගෙදර යන්න තමයි හදන්නේ. මං ඉතින් මේ වෙලාවේ නම් ටිකක් tired බලන්නකො. මගේ මූණෙනුත් එක්ක පේනවා tired කියලා. මං ඉතින් මේ වෙලාවේ හිතුවා බයිසිකල් එකේ යනවා කියලා. කොහොම හරි මං වාසනාවන්ත වුණා. ඒ හරිය බයිසිකලයක් තිබුණා. ඇත්තටම බයිසිකල් පාක් එක. ඊට පස්සේ ඉතින් මං ඒකේ අරගෙන දැන් ගෙදර යනවා. මම වෙනදට නම් ඇත්තටම Bugis Street ගියෝ සමහර වෙලාවල් වලට භාගයක් විතර ගමන පයින් තමයි එන්නේ. හැබැයි මම මේ බයිසිකලේ වදින්න දැන් පුරුදු වුණාට පස්සේ මාරම easy. ඔන්න එහෙනම් ඉතින් අපි බයිසිකලේට බායි කියලා දැන් ඉතින් අපිත් ගෙදර යන්න තමයි හදන්නේ. බලන්නකො මට හොඳ දාඩියකුත් දාලා. ඉතින් ඇත්තටම මම මේ vlogs කරන්නේ ඕගොල්ලන්ට ඇත්තටම මං සිංගප්පූරු වල ගෙවන ජීවිතය ඔයගොල්ලොත් එක්ක share කරගන්නවා වගේම සමහර important දේවල් ඔයගොල්ලන්ට ඉතින් ඕන වෙයි කියලා හිතෙනවා. ඒක නිසා තමයි මම මේ දේවල් ඉතින් ඔයගොල්ලන්ට එක්ක share කරගන්නේ. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක එකතු වෙලා මගේ videos බලනකොට thank you. ගිහින් එන්නම් bye bye.